ජේෂ්ඨ මාධ්‍යවේදී වෛද්‍ය සමිත ප්‍රසන්නාරච්චිගේ සිය මිත්‍රයා වෙනුවෙන් පුද කළ ජීවන ප්‍රණාමය. අනිත් යාළුවෝ ගෙදර ගිහිල්ලා බෝඩිමේ තනි වෙලා ඉඳද්දි මගේ ළඟින් ඉන්නේ රෝහන්. මට අද වගේ මතකයි අර මේ එලිමහල් රංගපීඨය ගාව තිබ්බා මේ අපේ පොඩි බංකුවක්. අන්න එතන මම ඉන්නේ මේ සමිත ඇවිල්ලා මට කතා කරනවා. කොහොමද මචං කොහෙන්ද ආවේ එහෙම කියලා මට කතා කරනවා. රෝහන් සතියක් ගෙදර ගිහිල්ලා නැවත ආයි බෝඩිමට ඇවිල්ලා මගේ ළඟින් වාඩි වෙලා කියනවා උඹ මේ පිස්සු නටනවා. දැන් උඹ මේ විභාගය පාස් වුනේ නැත්නම් උඹ වෛද්‍ය පීඨයෙන් අයින් වෙනවා. අයින් වෙලා උඹට විනාශ වෙලා යනවා. ඒකද ඕක දැන් නවත්තපන් මේ මාස ටිකේ මම පාඩම් ටික කියලා දෙන්නම්. අපි ඉගෙන ගන්න පටන් ගමු කියලා. සාමාන්‍යයෙන් සමිත කියන්නේ මොන හරි දෙයක් එකපාරක් කියලා දුන්නාම ඒක පහවදාට මට ඇවිල්ලා ඊටත් වැඩිය හොඳට උගන්වන්න පුළුවන් තරම් ධාරණ ශක්තියක් තියෙන මිනිසෙක්. ප්‍රණාම කෘතගුණපූර්වක මතක සැමරුම මේ ඉරිදා රාත්‍රී 9ට. ප්‍රණාම ඔබ වෙත ගෙන ඒවේ සාදර අනුග්‍රහය. ඔබගේ නිවසට කාර්යාලයට හා කර්මාන්ත ශාලාවට අවශ්‍ය සියලුම වර්ගයේ හීටර්ස් හා හීටර්ස් ආශ්‍රිත උපකරණ ලබා ගැනීමට මෙගා හීටර්ස් මහගෙදරට පැමිණෙන්න. පොරැල්ල පාර කොට්ටාව